ඔන්න අද ඒ දේ ඉෂ්ට වෙනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවයක් වෙන රටරට සේවයට ඕන දැන් අපි ඇවිල්ලා ඉන්නේ. සතුටුයිද හැමෝටම? ආයෙත් අහනවා නේද? ආදරණීය දූ දරුවන් දෙමාපියන් සියලු දෙනා වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. හොඳයි. එතකොට පුතේ අපි එදා කතා කර අපේ මාධ්‍ය ඒකකය ගැන අපේ මේ ඉන්න ඉදික සර් අපි දන්න හැමදේම මාධ්‍ය ඒකකය ගැන දන්නවා. මොකද මුලින් ඉඳලා එතුමා අපේ වැඩවලට සම්බන්ධ වුණා. එතකොට අද දවසේ මේ කරන වැඩමුළුව ඔයගොල්ලෝ හොඳට ප්‍රයෝජන ගන්න සර් එක්ක හොඳට කතා කරන්න සර් කොහොම පොඩුපග මිත්‍රයෙක් වගේ වැඩි හිටියෙක් අපේ ඔයගොල්ලන්ගේ මාධ්‍ය ශාස්ත්‍රයට අත දෙන්න ඉන්න මේ පැත්තේ ඉන්න ඉතාමත්ම සුසු කරීනේ ඒ නිසායි අපි එතුමාව සාකච්ඡා කරගෙන මේ මොහොතට ගැදවා ගත්තේ ඒ නිසා තමන්ට ඇති වෙන ඕන ගැටලුවක් සර් එක්ක වැඩ කරගෙන යන්න සර්ගෙන් ආගන්න ඒවා විසඳ ගන්න ඒ සියලුම දේවල් කරගන්න එහෙනම් මෙතන සිට මම අපේ දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරීතුමාට මේ අවස්ථාව බාර දෙනවා ආදරණීය දූ දරුවන් සියලු දෙනාටම අද දවසේදී යහපත් මාධ්‍ය පුරුදු භාවිතයන් සහ අධ්‍යක්ෂ මෙතුමාගෙන් ලබා ගන්න හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් වේවා. එතකොට දැන් මාලා හිනාවුනේ ඈ හිනාවුනේ විහිළු කතාව හැබැයි මේක මත දැන් මෙතන මම කලින්ම කිව්වා මේවා තමයි මම කියලා දෙන්නේ කතා කරනකොට අනිත් කෙනාට දැනෙන්න ඕනේ හැඟීමක් දැන් මම කලින්ම කිව්වනේ ඒක නිසා හැබැයි බැරි වෙලාවත් මම ওই විදිහට අහලදී ඇත්තටම හැසිරුණා නම් ඔයිට වඩා වෙනස් ඔයාලගේ ප්‍රතිචාරය මම කියන එක දෙන්න ඔයිට වඩා ඔයාලගේ ප්‍රතිචාරය වෙනස් ඔයාලා කෙලින්ම කියන්නේ අන්න ආරය අඬනවා කියලා. ඒක කෙනෙකුට දැනෙන්න ඕන අනිත් පැත්තට කතා කරනදී යම් කිසි හැඟීමක්. උට අද හැඟීම් ප්‍රකාශ කරන්නේ කොහොමද? උච්චාරණය හරියට කරන්නේ කොහොමද? අපේ හඬ පැහැදිලි කරගන්නේ කොහොමද? සහ අපි කොහොමද නිර්මාණාත්මක බවක් ඇති කරගන්නේ? මාධ්‍ය ඕනම දෙයක් තමයි නිර්මාණාත්මක බව. ඔකට අපි ගුවන්විදුලිය නම් හරි වැදගත් නිර්මාණාත්මක පරිකල්පනය. මොකද? නිර්මාණාත්මක පරිකල්පනය. මොකක්ද අප්පා පරිකල්පනය කියන වචනේ අහලා තියෙනවද? ඔව් වැඩි. පරිකල්පනය කියන වචනේ බරයි ඔයාලට. ඒක ඔයාලගේ වයසට දෙච්චර ගැලපෙන්නේ නැහැ. හැබැයි මේකේ අදහස තමයි මනස තුල අදහස් මවා ගන්නවා කියන එක. හරි. මම දැන් කවියක් කියවොත් එහෙම ඒ කවිය ඔයාලට ඇහෙනවනේ. ඒ ඇහෙනවත් එක්ක ඒ කවිය කිව්වේ මොනවද කියන එක චිත්‍රයක් මවා ගන්නවා මනසෙන්. තේරුණාද? දැන් මම කවියක් කිව්වොත් එහෙම හැබැයි මෙතන ඉන්නවා 34. 34 වෙන්නේ චිත්‍ර 34. සමාන චිත්‍ර ලැබෙයිද හැමෝටම? නෑ. අන්න ඒ වගේ දෙයකට තමයි අපි කියන්නේ පරිකල්පනය. සිතින් අදහස් රූප මවා ගැනීම. එහෙම නැවිලා නැද්ද ඔයාලා? නැවිලා තියෙනවා. එතකොට මේ නැවෙන දේ අපි එළියට දෙනකොට නිර්මාණශීලීව දෙන්න ඕන. දැන් ඔන්න මානසික හිතේ රූපයක් ඇඳුණා. ඒක චිත්‍රයක් අඳිනවා. චිත්‍රයක් බවට පත් කරනවා. එතකොට මොකද්ද චිත්‍රය කියන්නේ? නිර්මාණය. හිතේ අදහසක් නැවුනහම කවියක් කියනවා. ඒකත් මොකද්ද? නිර්මාණය. හිතේ අදහසක් නැවුනහම කතාවක්, කතන්දරයක් කියනවා. ඒකත් නිර්මාණය. එහෙම නිර්මාණශීලී බව තියෙන කෙනෙකුට තමයි හොඳ නිවේදකේ හොඳ මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. එහෙනම් ඒකට අදාළ වෙන්නේ නැති වේද ඔයාලට මම කිව්වා පොතක් හදන්න කියලා. කියවන පොතේ තියෙන සාරාංශයක් ලියලා තියාගන්න. ඒව තමයි ළමයි කරන්නේ. ඔයාලට ගැළපෙන දේවල් නේ ඔයාලා කියවන්න. ඊට එහා දේවල් දැන් ඔයාලා දෙවනින් ඉන්නේ එහෙම බලනවා නම් ඔයාලා අන්තිම වැරදි. එහෙම කතාවක් තියෙනවනේ. ටීචර්ලා නම් බලන්නේ නැතිනේ නේ. ඒව නම් බලන්නේ නැහැ නේද? දැන් බැලුවා කියන්නේ ඔයාලා ඉන්නවා. ඒ ටීචර්ලා බලන්නේ වෙන ස්කූල් වල ටීචර්ලා විතරයි බලන්නේ. එතකොට ඔයාලා බලන්නත් එපා ඒක හින්දා. ඔය ස්වර්ණවාහිනියේ ටෙලි නාට්‍ය තියෙනවා. තේරෙනවද මොකක්ද?
දෙරණේ කියලා නාලිකාවක් තියෙනවා. ඒක ගන්නවා. එතකොට හිරු කියලා එකක් තියෙනවා. කොහොම තියෙනවානේ ටීවී ගොඩක් නාලිකා. ඌවගේ තියෙන ටෙලිනාට්‍ය ඔක්කොම ජරාව. ඔයාලට තේරෙන්නේ නැහැ මම මේක කිව්වා. මං කෙලින්ම කෙටියෙන් කිව්වොත් එහෙම ඒ ටෙලිනාට්‍ය එකක්වත් ඔයාලට නෙවෙයි. තේරුණාද? ඔයාලට නෙවෙයි ඒවා. ඒ වගේ ඔයාලට අදාළ එක වචනයක්වත් කියවෙනවද? දරුණු ගැන කියනවද? නෑ. ඒ වුණාට සමහර ළමයි පිළිම බදාගෙන බලනවා ලැජ්ජාවෙ. ඒ කියන්නේ ඒගොල්ලෝ ළමයි නෙවෙයි. ඒගොල්ලෝ මාධ්‍යයක ඉන්නවනම් අයින් කරන්න ඕනේ උඩ. ළමයි නෙවෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා සර්ලටත් එහා ගියපු ලොක්කෝ. ඉතින් ඒගොල්ලන්ට ඔය පොඩි අයට කියලා දෙන දේවල් කියලා දීලා වැඩක් නැහැ. ඒකයි. දැන් පොඩි අය වුණාම කන දේවලුත් වෙනස් නෙනේ. දැන් ලෝ වැඩි හිටිය අය කන හැම දෙයක්ම පොඩි අය කන්න කැමති නැහැ. ඒ වගේ තමයි අනිත් දේවලුත්. අනිත් දේවලුත් එහෙමයි. පොඩි අයට අදාළ දේවල් තියෙනවා. ගුවන්විදුලියට ආපුවම ආලා දැන් එන වැඩසටහන් වලට කියන නම මොකද්ද? ළමා වැඩසටහන්. ළමා ගුවන්විදුලි වැඩසටහන්. එහෙම නේද? ඔයාලට කියවන්න තියෙන පොත් තියෙන ඒවට කියන ළමා පොත්. එහෙම නෙවෙයිද? ඔයාලට කියවන්න කතන්දර තියෙනවා මොන කතන්දරද? ළමා කතන්දර. ඔයාලට අදාළ නාට්‍ය තියෙනවා මොනවද? ළමා නාට්‍ය. එහෙනම් ළමයින්ට වෙනම જાති තියෙනවනේ. එහෙම තියෙද්දි අර මහා මිනිස්සුන්ගේව බලන්න තහනම් බලන්න හොඳ නැහැ. එතකොට සවුත්තු වෙනවා. ඒ කියන්නේ ඔයාලා අවුරුදු 12 ඉන්නකොට ඔයාලගේ මනස නිකන් අවුරුදු 30 වගේ. එතකොට ඔයාලා කරන වැඩ හොඳ ඒවාත් නෙවෙයි කරන්නේ ඉපස්. මොකද අවුරුදු 30 වගේ වෙලා තියෙන හොඳ දේවල් වලින් නෙවෙයි. නරක දේවල් වලින්. එතකොට ඔයාලා කවුරුත් කියන දේවල් පිළිගන්නේ නැහැ. අම්මලා තාත්තලා කියන දේවල් පිළිගන්නේ නැහැ. ගුරුවරු කියන දේවල් පිළිගන්නේ නැහැ. අම්මා ඉන්න කොහොමද? අම්මනේ දාන්නේ මේක කියලා කියනවා. එලාවට කියලා තිබෙන නැත්නම් අම්මට වනින්න හිතෙනවා. Taman කන්නේ නැති කෑමක් වෙලා තිබ්බොත් එහෙම තරහ වෙනවා. ඔයාලට එහෙම වෙලා නැද්ද? අම්මලත් එක්ක එක දවසක්වත් තරහ වෙලා නැද්ද? ඔච්චර හොඳ ළමයි ටිකක් මේ මහින්ද ආදර්ශ කියලා කියන්නේ නේ. ආදර්ශ කියන්නේ ඒකනේ. මේක මහින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය. ඒක නිසා වැරදි වැඩ කරන ළමයි නැත. හරි? හැබැයි මට මේ මූණු ඔක්කොම ටික මතකයි. පාරේ කොහේ හරි යනකොට හරි කොල්ල කෑල්ලක් හරි තොපි කොලයක් හරි බිම දැම්මොත් එහෙම මහින්ද ප්‍රාථමික විද්‍යාලය කියලා විතරක් මම කියනවා ආදර්ශ කියන එක කව. තව දවසක් එහෙම දැක්කොත් එහෙම මහින්ද ප්‍රාථමික විද්‍යාලයම කපලා දානවා. ඒ විද්‍යාලේ වැඩ. ඒ කියන්නේ ඔයාලා වැරද්දක් කරොත් එහෙම ඔයාලට විතරක් නෙවෙයි හානියනේ. මොන ඉස්කෝලේ ඉවරයි. ඔය ගුරු කවුද දන්නේ මේ ළමයි දුගන්නන්නේ බලන්න මේ ළමයි ඇතිරෙට හැටි කියලා නේද? එහෙම වෙන්න බෑ. ඔයාලා දැන් නායකයෝ ටික. ඉස්කෝලේ මාධ්‍යාංශයේ ඉන්න 34 දෙනා නෙමෙයි. එතකොට අනිත් අය අතර කැපී පෙනෙන්නේ නැත්නම් දැන් මේ යුනිෆෝම් එක ඇඳ ගන්න පුළුවන් වෙන කාට විතරයි? ඔය මාධ්‍යයේ ඉන්න 34ට විතරයි. ඒක වැදගත්කමක් නෙවෙයි. ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ බබාලා. ඒකෙන් ප්‍රයෝජන ගන්න. එහෙනම් මම පොඩි කාරණා ටිකක් කියන ඒක හොඳට මතක තියාගන්න. අර පළවෙනි ඉස්සලම මතක තියාගන්න. හඬ පැහැදිලි කර ගැනීම අද දවසේ. හඬ පැහැදිලි කර ගැනීම. උච්චාරණය පුහුණු වීම. හැඟීම් නිවැරදිව ප්‍රකාශ කරන්නට දැන ගැනීම සහ අවසන් මොකක්ද කියන්නේ? නිර්මාණශීලීත්වය ගොඩනගා ගැනීම. නිර්මාණශීලී හතරයිනේ. වැඩ හතරක් තියෙනවා. හැබැයි සමහර අයට මේ වැඩ හතරම ලෙඩ. සමහර අය බය වෙන්න පුළුවන් අනේ මට මේක කරන්න පුළුවන් මේක කියන්න පුළුවන්. හැබැයි අවසාන වෙනකොට පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? ඒ වගේම තමයි අද මේ ටික කොලාට වැඩක් නැහැ. ඉස්කෝලේ මාසයකට වතාවක්වත් කට්ටියට එකතු වෙලා ඒ වගේ වැඩ කරන්න ඕනේ. මම අවුරුදු විතර ඉස්කෝලේට එනවා. එතකොට ඔයාලා පහේ පන්ති. දැන් කීයද පන්ති? එතකොට ඔයාලා පහේ පන්තියේ මම ඇවිල්ලා බලන්නේ ඔයාලගේ අර පොත තියෙනවා. පොත් කියවලා ඒක කරගෙන තොරතුරු කියනකොට බබා නම මොකක්ද? සනුකි. යතුරු තාත්තා.
නේ කීය හරි ඒකනේ ඒ යතුරු જાතියේ නම මං කිව්වේ නෑ මාත් එක තරහ වෙන්නේ දැන් මම මේ බලන්නේ ඕවා කියනකොට එක්ක ලැජ්ජා වෙනවද එහෙම නැත්නම් ඇඬෙන්නවා කියනවද එහෙම නැත්නම් මොකවත් නෑ වගේ පාඩු වෙනවා කියලා දැන් සනු කිනම් පාඩුයි අමාරුම ගියපො ඒ තියන්නේ යාලා කැමති නෑ ඒක කැමති නෑ අතට මොකද උනේ මොකෙන්ද කැමති ඕන නැති වැඩනේ කනවා කපන්නේ මුරුංගා කල්ලා කපන්නේ ඊළඟ වැඩේ මතයි දෙන්නමට මුරුංගා කපන්නේ මුරුංගා කල්ලා කීයද ඒ දෙල්ලම කරන මුරුංගා කමන්නේ එයා පොසක් දෙල්ලම් කරන්න මුරුංගා දැන් බලන්න ළමා කාලේ දැන් හතරේ පන්ති සමහර ළමයි ඉන්නවා හතරේ පන්ති ඉන්නකොට මේ ඔය පොඩි පොඩි දෙල්ලම් වලට කැමතිත් නෑ ගේම් ගහ ඉන්නවා ඊට වඩා මේ අත කප්පා කියන්න හොඳයි අත කපා කැපුණා එයා මේ අත්දැකීමක් අවලද තියෙනවා දැන් ආය දවසක් ඕක කරනකොට අත කැපුණොත් එහෙම අත්දැකීම අරගෙන නෑ එයා නේ ඒක ආය කපා වෙනකොට මොකක් හරි වැරද්දක් ඉන්නනේ කැපුණා ළමයි කියලා කියන්නේ නිතරම අත්දැකීම් ඔස්සේ ඉගෙන ගත යුතු අය. ඔබ දැනුම එකතු කළ යුතුයි. ඒ වගේම තමයි ඔබ අනිවාර්යයෙන්ම නිවේදකයෝ නිසා ඔබේ කටහඬ නිතර ඇසිය යුතුයි. මං කියපු එක තේරුණාද? ඔයාලගේ කටහඬ ඔයාලා නිතර අහන්න ඕනේ. දැන් ගොඩාක් නිවේදනය කරන අයට එයාගේ එක එයාට ඇහෙන්නේ අනිත් අයනේ අහන්නේ පස්සේ මේවා report කරලා තනියම ළඟ තියාගෙන අහන්න ඕනේ. එතකොට ඔයාලට හඬ ලස්සනද කැටද වැරදුනේ කොතනද කොහොම වෙන්න ඕන කොහොමද වගේ දේවල් හිතෙනවා. එහෙම කරනවද ඔයාලා? උත්සන්න බලන්න එහෙම කරන අය බොරුකාර වෙන්න බෑ. හොඳයි. ප්‍රසන්න මාමා යනවා. පස්සේ මගේ වාහනේ ඉන්නතෝ යන්නේ. හරි මම දැක්කා ඉස්සුව දැක්කා ඇති. දැන් මෙහෙමද වෙන්නේ. දැන් ඔයාලා කටහඬ අහනවා ඔයාලගෙන. එතකොට දැක්ක වැරදි මොනවද ඔයාලා? ඔයාගේ කටහඬ කියන ඔයා දැක්ක වැරදි මොනවද? පැටලි එනවා. වාට අහුණා ඒකනේ. තව මොනවද වැරදි දැක්ක? තව පැහැදිලි නෑ. තමන්ගේ වචනේ තමන්ටවත් තේරෙන්නේ නෑ. තමන් උත්තරණය කරපු එක තමන්ටවත් තේරෙන්නේ නෑ. ආ මොනවද ප්‍රශ්න අනුකි? මොනවද අහුවෙච්ච ප්‍රශ්න? දැන් ඉස්සරහට අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම තමන්ගේ කටහඬ දැන් ගෙදර ඉන්නකොට ඔක කරන්න පුළුවන් මොන හරි දෙයක් එනවස් කරනවා. කරලා ඉවරලා අම්මට කියනවා රෙකෝඩ් කරගන්න කියලා. රෙකෝඩ් කරගෙන ඉවර වෙලා එමින් වීඩියෝ අහන්න ඕනේ. කවුරුත් නැති තැනක සද්දපත් අඩු තැනක මේක අහන්න ඕනේ. එතකොට තමන්ගේ කටහඬ ගැන අක්ෂේරුවකට එන්න පුළුවන්. මගේ කටහඬ හොඳයිද නරකයි. අදා ගන්න තියෙන්නේ මොනවද? එතකොට කටහඬ පුහුණු වෙන්න පුළුවන්. මේ ළමයි නම් පොත කියන එක කියවලා තියෙනවද? මොන නම් පොතද? මොන නම් පොතද කියවලා තියෙන්නේ මේ පැටව? දැන් මොකද ඔය නලියන්නේ? ඔය පුටුන කඩන්න බෑ. එච්චරයි මම කියන්නේ. අනුන්ගේ පොත. නම් පොත කියවලා තියෙනවද? නෑ. දැකලත් නෑ. කොහෙන්ද දැකලා තියෙන්නේ? අපුච්චි ඔය කියන්නේ අර මේ නල් ලකුණු කොටන එකද? කනුකි හිටිමි ඒකද? ඒ පොතද ඔය කියන්නේ? ඒක නෙමෙයි මම කියන්නේ. ඒක නෙමෙයි
ගැනීම. නිව්ටන් සර් මේගොල්ලන්ට උණදේකර පොත් සාප්පුවෙන් හැම කෙනෙකුටම මේක ගානේ නම් පොත අරගෙන දෙන්න. උච්චාරණය හැඩ කර ගැනීම උදෙසා හැමදාම දවසට එකපාරක් ඒක කියවන්න. ඔයාලගේ කටහඬ හැදෙන්නේ තියෙන කියලා බලන්න. නම් පොත කියලා කියන්නේ පැටෝනේ. මේ රටේ විවිධ හතර දිබ්බාගේ තියෙන ගම් වල නම් තියෙනවා ඒ පොතේ. නම් සිය ගානක් තියෙනවා ඒකේ. ඒක මේ දෙමින් කියවන්න පටන් අරන් වේගෙන් කියවන්න පටන් ගන්න ඕනේ. එතකොට අර පැටලෙන ගති කටහඬේ තියෙන ගොරහැඳිකන් අනම්මන ඔක්කොම ගැලවිලා යනවා. නිකන් දෙමෙ හැදිච්ච මිනිහෙක් සමහන් බිව්වා වගේ. එලිලක් කැඩිලා යනවා පේ ආව බිව්වා වගේ. තේරුණාද? අපුච්චි අර මොකද? කොහමද නාට්‍යයක ගිහිල්ලා තින්නේ? නීතිය අය. මොකද බලන්න කරාමුණා කියලා මම ඒ අහංකාර කට්ටිය. මුංචි උනත් වෙන අහංකාර ළමයි ඉන්නවා. මේ ඉන්නේ එහෙම අහංකාර කෙනෙක්. මොනවද කිව්වා? එහෙම නේද? නෑ කිව්වා නෑ. දැනට කවුරුත් මාත් එක්ක තරහ නැහැ. මං එහෙම හිතලා. නම් පොත කියවන්න. දැන් මම ඕම් වැඩ දෙකයි. එකක් පොත කියවනවා කියවලා සාරාංශය දෙන්න. දෙවැනි එක හැමෝම මෙච්චර ගණන් නැහැ ඒක. රුපියල් 100ක් විතර වෙයි නම් පොත. නම් පොත ගන්න හැබැයි 34ක් තියෙනවද දන්නේ නැහැ. කොහොමද ඒකලේ කියලා හරි ගෙන්න ගන්න. පුස්තකාලෙත් තියන්න. ඒකේ තියෙන ගම් වල නම් කියවගෙන යනකොට පැටලෙනවා දැනෙන්නේ. ඒත් ආයෙ කියවන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. පස්සේ කාලේ වුණා මගේ හඬද මේ කියලා හිතන කර්මකට පොලිස් නෙවෙයි. පොලිස් අර ඉන්නේ පාරවල් වල අත දාන්න. ලයිසන් එන්න ඉර කැපුවා නේද? නෑ සර් මම කැපුවේ. මොකද නැත්තේ කැපුවා? නෑ දරිරට මෙහෙයි මං නෑ කැපුවා. කොහොම හරි කප්පන්නව තමයි බා. ඒ පොලිසිය හැටි. හරි. නම් පොත ගන්න ඕනේ. අද එනකොට උනත් මේ දෙමෝපියුන්ට කියලා අරගෙන ගියත් කමක් නැත්නම් ඔය අමතක වෙන්න පුළුවන්. වැඩ වැඩි ඉන්නේ කට්ටියට. ඒකේ තියෙනවා නම් ගොඩක්. සාගම, පාස්කම, ආරක්තන, මාදන්විල, වීරදොර, කඩදොර, පුතුරාවල, අඟුළුගල, වාගිරිගල, ලෙනගල. කොහොම නම් තියෙන්නේ. කාලයක් යනකොට ඔය නම් ටිකක් මතක හිටිනවා. හැබැයි හැමදාම කියවන්න. එකපාර විනාඩි 10ක් කරගෙන කියවන්න. මා කීකේ අය කරන වැඩක් හැටියට කරන්න. සාගම, පාස්ගම, වීරදොර, උතුරාවල, අඹුරුගල, වාගිරිගල, ලෙනගල, බම්පනේ, කාරියගම, තුම්පනේ කීකේ තියෙනවා. ටික වැඩි කරන්න ඕන. සාගම, පාස්ගම, වීරදොර, උතුරාවල, අඹුරුගල, වාගිරිගල, ලෙනගල කියාගෙන යන්න ඕන. සමහර අයට තේරෙන්නේ නැති මට්ටමට වෙගෙන් කියන්න ඕන. එතන මේ වචන කාට හරි අහුනද කියන එක ප්‍රශ්නයක් නැහැ. නොතේරුණාද කියන එක ප්‍රශ්නයක් නෑ. ඔයාලා වේගෙන් කියවන්න ඕනේ. මුලින්ම හැමි. සගම, පස්ගම, විල්දොර, උතුරාවල, අම්පුරුගල, වාගිරිගල, ලෙනගල, බම්පනේ, වාරියපොළ කොහොම කියාගෙන යන්න. ටික වැඩි කරන්න ඕනේ. මේක වෙන චූන් වැඩ. ඔයාලා කම්මැලි වෙන්න බෑ. අර ගේම් ගගහා මෙහෙම ඔබ බෙවි සමහරව ගේම් ගබා එහෙම කරගෙනවා පුපුලෝ අර යන විදිහට හැදෙනවා එන මෝඩයි ඔව් හදලා තියෙන්නේ අපි මෝඩයින් බවටපත් කිරීම සඳහා සමහර දෙමෝපියෝ නෝකේ පුතා පුදුම දක්ෂයි ෆෝන් එකේ හැම දෙයක්ම දන්නවා කියනවා දෙමෝපියෝ දන්නේ පොඩි එක අනාථ වෙලා ඉන්නේ කියලා හැම දෙයක්ම දැනගන්න කාලයක් තියෙනවා පුතා අර මංගේ ළමා කියලා දාලා ගාන තියෙනවා ළමා නාට්‍ය ළමා ගීත නේද දැන් ළමා ගීත තියෙනවා අපේ ළමයි කියන්නේ ළමා ගීත නෙවෙයි. ඒක හරි කැතයි. දැන් මම එදත් කිව්වා. දැන් මෙහෙම හිතන්න කිසිම වැරද්දක් නැති වචන තියෙනවා. නමුත් ළමයින්ට හරිනේ. හැබැයි මේ වචන වැරදි නෑ. ඒව තියෙනවා. ඒක ළමා නම් ළමා. අය කතා දෙකක් නෑ. ළමා නෝනේව එකක්වත් ළඟට ගන්න එපා. ළමාකම කලින්ම නැති වෙනවා එතකොට ළමා කාලේ ගෙවන්න වෙන්නේ අපරාධේ
දැන් ඔය ටීවී වල ළමයින්ගේ වැඩසටහන් තියෙනවනේ. මොනවාද? ගීත වැඩසටහන් ලිටල් ස්ටාර් ගීත නේද? එහෙම තියෙනවද එකක්? තියෙනවා ලිටල් ස්ටාර් නම නම් ලිටල් ස්ටාර් එන්නේ පොඩි උන් තමයි ගයන්න. ඒගොල්ලෝ ගයන හින්දු බලපුවහම ඔයාලගේ නෙවෙයි. ලොකු ප්‍රශ්නයක්. එතකොට එතන විනිශ්චය මණ්ඩලයක් තියෙනවා. ඒ විනිශ්චය මණ්ඩලයට තේරෙන්නේ නැහැ ඒවා ළමින් හොල්ලන්නේ කානේ. නිකම් මත්නියා අපි හෙත් විදිනවා වගේ. එහෙම කරනවා කියලා තියෙනවා. එන්නාද? එතකොට දැන් අදාළව නෙමෙයි කියන්නේ. බුදුන්ගේ අමෝ ධර්මයේ නොතේරි දනාමේ වෙලිලා බැදී ප්‍රේමේ විනාශේ වුණාවේ බුදුන්ගේ අමෝ ධර්මයේ ඒ වචන නරක නෑනේ බුදුහාමුදුරුවෝ ගැන කියන නේද? ඒ වුණාට ඔයාලා හිතනද ළමින්ට ගැලපෙන්නේ? සින්දුව කියන කෙනාවත් දන්නේ නැහැ ඒක ඇතුලේ මොනවද කියන්නේ කියලා. ළමයින්ගේ සින්දුවක් නම් ළමයින්ට චිත්‍රයක් ඇඳෙන්න ඕන. ඔළුවේ අර මම කිය පරිකල්පනය. නිර්මාණශීලී චිත්‍රයක් ඇඳෙන්න. අරක කියපුවාම මොන චිත්‍ර වචන දන්නේ නැහැ. බුදුන්ගේ අමෝ ධර්මයේ අට හුස්ම ගන්නත් බෑ පොඩි උන්. මට ඇවිත් තියෙන දේ කියන්නේ. හැබැයි මෙහෙම ඔටු ඇටිච්ච පුංචි සරව ඇඳන් නටන මල්ලියා නිතර නිතර තපර කරන පුංචි මල්ලියා මගේ මල්ලියා සුරතනා චන්දියා දැන් චිත්‍රයක් නෙවෙනවද නැත්නම් ඔයාලගේ මොකක් හරි ඔළුවේ දෝෂයක් තියෙනවා චිත්‍රයක් දැන් අරක කිව්වම පස්සේ මම එහෙම මොවා ගන්න ලේසිද අපි ඒ කියන්නේ වචන දන්නේ නැහැ බුදුන්ගේ අමෝ ධර්මයේ ඒක ළමා ගීතයක්ද? මහා ගීතයක්. ඒවා අදාළ නෑ අපි. එතකොට ඒවා තමයි ඒ වුණාට වැරදීනේ. එතකොට ළමා ආදර්ශ. දැන් මම මේ කියනේව තේරුණා නේද? දුවා පිළිපදින. ගීතයක් ගායනා කරනවා කියනකොටම ඔළුවට ගන්න ඕන අපිට ගැලපෙනවා. ළමා ලෝකයට ගැලපෙනවා මේක. පොඩි දුව ඇහැ ඇරි නරඹා හතර වටේ ඒ වලට හොඳට අහගෙන දැන් අහගෙන පොඩි දුව ඇහැ ඇරි නරඹා හතර වටේ දුවක් ගැන කියන්නේ පෙන්නා සිනාසුනි කිරි දත් හතම කටේ එයාට දත් කීයක් තියෙනවා හතයි පෙන්නා සිනාසුනි කිරි දත් හතම කටේ නාමල් රේණු අහුරක් සුර බබෙකු මිටේ නාමල් දැකලා තියෙනවද? එතකොට නාමල් මවා ගන්නකො නාමල් රේණු අහුරක් සුර බබෙකු මිටේ සුර බබා කියන්නේ කාට? දේව බබා. එහෙම ඉතින් මම වෙන්න පුළුවන් එක නේද දැක්කද? මම මේ නිකි බෝරි. තව සුර බබෙක් රෑ සමනලේ කුගේ පිටේ මේකෙන් මවන්නේ සුරංගනා ලෝකයක්. ඇත්ත ලෝකයක් නෙවෙයි. ඇත්ත ලෝකේ එහෙම පියාඹ වෙන ඇත්ත ලෝකේ නේද පියාඹගෙන එන මේ සුර බබාලා ඒ වුණාට සුරංගනා ලෝකේ මෙවනකොට අපිට නිකන් ලස්සනක් දෙනවා මේක අපේ මනසට බර නෑනේ බොහොම හොඳින් අපිට බලාගෙන ගොඩ මඩ දෙකම සරුසාරය පළ බරය තේරුණාද වාක් ගොඩ මඩ අපි තුමු හේනගොයි කුඹරොයි ගොඩ මඩ දෙකම සරුසාරය පළ බරය කටුරොද ගම්මාන තරමක පිටිසරය ගම්මාන නැත්නම් ඒකේ නම මොකක්ද? කටු. පිටිසරය කියන්නේ? පිටිසර ප්‍රදේශයක් කියලා කිව්වම මොකක්ද? ලස්සන විතරද? ඈත.
हाँ तब हाँ मत है तू हाँ सुंदर तब पीटी सर की वो हाँ वेनु प्रदेश ओ वेनु प्रदेश तब पीटी सर और टीचर के नाम है एमी नाम मंदन एक नाम है දැන් එතකොට ගොඩනට දෙකම සරුසාරය පළබරය කටුරොත ගම්මාන තරමක පිටිසරය දැන් ගොඩක් හොඳයිලු මඩක් හොඳයිලු පළබරයිලු එතකොට ඉතින් නරකක් නේ නරකක් තියෙන්නේ හොඳයි මොකක්ද අදහස ලස්සනක් තියෙනවා මොකක්ද අන්න බලන්න ගමක් කියලා කියනවා පිටිසරයි කියලා කිව්වහම ටිකක් නාගරික පැති වලින් දුර හරියට නිකන් මේ කිව්වහම අපි ඉන්නේ දැන් අනුරාධපුරේ අපි කියමු කැවිතිගොල්ලෑවටත් එහා තියෙනවා ගමක් ඒ ගමේ නම මේ ඌරාපීනු වැව නෙවෙයි එහෙම ගමක් තියෙනවා අදමයි ඇහුවේ උනාට තියෙනවා ඌරා පීනපු වැව එතකොට ගෝරු හත් දෙනාව එතකොට හැන්දෑගම කොහොම තියෙනවා ඒ රත් හල් මිල්ලෑව नेककेटू नेकटू වැව ආ ඔය කි බය පැත්තද ඔය කොහොමද බොරුද කියන්නේ නේද नेकटू වැව යකාරව එතකොට එහෙම ටිකක් දෙන්න තියෙන ගම්මාන තියෙනවනේ පිටිසර පිරියාව කියලා අපි පන්තිකුත් මම අහලා තියෙනවා ඒ කාලේ මම ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ දැන් කකුල් දෙක හේලෙනවා නේද දැන් පදිනවා එකේවා දැන් ඔය මම කියපු කාරණා ටික මතක තියාගෙන ඉන්න අපි චන්ති වෙන්න කරගෙන ටිකක් කපා ගන්න තියෙනවා රයිට් අපි දැන් පොඩි දීනි ප්‍රැක්ටිස් එකකට යමු ෂූට් එකක් රයිට් තනියමත් ගන්නවා මම ඒවනම් ඉතින් රයිට් මේ දැන් කියපු ටික මතක තියෙන්න ඕන පොතක ලියන්න ඕන තමන් කියන දේවල් නිතරම තමන්ගේ හඬ අහන්න ඕනේ නිතරම හඬ අයියකත්ම උච්චාරණය කරන පොතක් එහෙම කියනොත් ටිකක් මේ විදිහෙන් කියන්නේ නැතුව අයියෙන් කිව්වනම් හොඳයි නිවේදකව හැටියට අනිත් එක තමයි භාෂාව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන භාෂාව ඒ ටික මතක තියාගන්න අද රජරට සේවයට ආවේයි මීඩියා ගැන ඉගෙන ගන්න. කවුද මීඩියා ගැන උගන්වන්නේ? කවුද? හරි. එතකොට සර්ගෙන් මේවා ගැන ඉගෙන ගන්නවා. තව අපිට හවසත් ගොඩක් වැඩ තියෙනවා. ඉතින් අපේ අනාගතේ තමයි සර් මේ සමහර දේවල් තියෙනවා ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. සමහර දේවල් තියෙනවා ප්‍රසිද්ධියේ කතා කරනකොට අපි ඊටාම හොඳ වචන භාවිතා කරන සාමාන්‍ය යාළුවෝ අතර කතා කරන විදිහට නෙමෙයි. නේද? ඒ අහගෙන ඉන්න කෙනාට ආකර්ෂණයක් ඇති වෙන විදිහට ඒ වගේම අවබෝධයක් ඇති වෙන විදිහට. ඒ සඳහා මම ප්‍රාර්ථනා කරනවා ඔබට හොඳ අධ්‍යාපනයක් මෙතන පුතාලා දීලා සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.